පාට රබර් පටියක් තියෙන මේ වගේ පුංචි හතරැස් හැඩේ සරල කැසියෝ ඔරලෝසුවක් බැඳලා තියනවද? නැත්නම් ඔයාලගේ තාත්තා අයියා හරි යාළුවෙක් හරි මේ ඔරලෝසුව පාවිච්චි කරනවා දැකලා තියනවද? ඇත්තටම ලංකාවේ පාරක බැහැලා ගියොත් අදටත් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ගේ අතේ මේ ඔරලෝසුව අනිවාර්යෙන්ම දකින්න ලැබෙනවා. අපිට වටිනා ඔරලෝසුවක් කිව්ව ගමන් මතක් වෙන්නේ රන් රිදී වලින් දිලිසෙන ලක්ෂ ගණන් වටිනා රොලෙක්ස් හරි පැටෙක් පිලිප් වැනි සුඛෝපභෝගී සන්නාමනේ. හැබැයි ලෝක ඉතිහාසයේ වැඩිම අලවියක් තැබූ එවැගේම ලෝකේ භයානකම ඔරලෝසුව විදිහට හඳුන්වන ඔරලෝසුව මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඔව්, ඒ වෙන මොකක්වත් නෙවෙයි මේ පුංචි Casio F91W ඩිජිටල් ඔරලෝසුවයි. අද අපි කතා කරන්න යන්නේ හැමෝම දන්න ඒත් කාටත් රහසක් වූ මේ පුංචි ඔරලෝසුවේ ඇදහිය නොහැකි අපූරු කතාව ගැනයි. මේ කතාව හරියටම තේරුම් ගන්න නම් අපි ටිකක් අතීතයට යන්න ඕනේ. 1960 දශකයේ වෙනකම් මුළු ලෝකෙම ඔරලෝසු හැදීමේ රජවරු උනේ ස්විට්සර්ලන්ත ජාතිකයෝ. ඒ අය හදපු ඔරලෝසු හරිම සංකීර්ණයි. ඒ වගේම මිලෙන් අධිකයි. හැබැයි පුදුමේ කියන්නේ ඒ තරම් ගණන් වුණත් වෙලාව පෙන්වද්දී මේවායේ පොඩි දෝෂ තිබුණා. ඔන්න ඔය අතරේ 1969 දී ජපානයේ සෙයිකෝ සමාගම ලෝකෙම උඩු යටිකුරු කරපු සොයා ගැනීමක් කළා. ඒ තමයි ලෝක ප්‍රථම ක්වාට්ස් ඔරලෝසු හඳුන්වා දීම. මේ ඔරලෝසු වැඩ කළේ පුංචි බැටරියකින් සහ ක්වාට්ස් කියන ස්පටිකයක් ආධාරයෙන්. මේ නිසා වෙලාව අතිශය නිවැරදි වුණා වගේම මේවා හදන්න ගිය වියදම සෑහෙන්න අඩු වුණා. මුලදී මේ ස්විස් වැසියන් ඕවා මොන ඔරලෝසුද කියලා මදිපුංචි කළත් අවසානයේ මුළු ලෝක වෙළඳපොළම අල්ලගත්තේ ජපානයයි. හැබැයි තවත් පුදුම වැඩක් තියෙනවා. මේ කියන කාලේ කැසියෝ කියන්නේ ඔරලෝසු හදන සමාගමක් නෙවෙයි. 1946 දී තඩාஓ කාෂියෝ කියන මහත්මයා මේ සමාගම පටන් ගත්තේ ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර් හදන්න. ඒ කාලේ කැල්කියුලේටර් ලෝකේ කැසියෝ කියන්නේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්. නමුත් කාලයත් එක්ක කැසියෝ සමාගම තේරුම් ගත්තා ඔරලෝසුවක් කියන්නේත් තවත් එක ඉලෙක්ට්‍රොනික උපකරණයක් විතරයි කියලා. ඒ අනුව 1974 දී ඔවුන් කැසියෝට්‍රෝන් නමින් Tamanගේ පළමු ඔරලෝසුව හැදුවා. ඊට පස්සේ 1980 ගණන්වලදී ඔවුන් එක ජාතියේ ඔරලෝසු හැදුවා. කැල්කියුලේටර් තියෙන ඔරලෝසු, වීඩියෝ ගේම් ගහන්න පුළුවන් ඔරලෝසු, උෂ්ණත්වය මනින්න පුළුවන් ඔරලෝසු, ඔය වගේ එක සෙල්ලම් දාලා බැලුවා. හැබැයි අවසානයේ කැසියෝ සමාගම එක ලොකු ඇත්තක් තේරුම් ගත්තා. ඒ තමයි ලෝකේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ සරල ඕනෑම කටුක පරිසරයකට ඔරොත්තු දෙන ශක්තිමත් සහ ලාභදායී ඔරලෝසුවක් විතරයි කියන එක. අන්න ඒ සරල චින්තනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1989 දී ලෝක ප්‍රසිද්ධ Casio F91W ඔරලෝසුව උපත ලබන්නේ. මේ ඔරලෝසුවේ කිසිම අනවශ්‍ය අලංකාරයක් හෝ අංගයක් තිබුණේ නැහැ. ඊටාම සරල ඩිස්ප්ලේ එකක් බොත්තම් 3ක් තමයි තිබුණේ. ඒ වගේම මේකේ බැටරිය අවුරුදු 7ක් පුරා පවතිනවා. මේකේ තියෙන මොඩියුල් 593 ක්වාඩ්ස් යන්ත්‍රණය නිසා මාසයකටම වෙනස් වෙන්නේ තත්පර 30ක් වගේ සුළු කාලයක් විතරයි. ඒ කියන්නේ වෙලාව අතිශය නිවැරදි. තවත් දෙයක්, මේ ඔරලෝසුවේ බර ග්‍රෑම් 21ක් වගේ ඊටාම සැහැල්ලුයි. ඒ වගේම මීටර් 30ක් වෙනකම් වතුරටත් ඔරොත්තු දෙනවා. ඉතින් මේ නිසාම පාසල් යන පුංචි දරුවගේ ඉඳලා ලෝක ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයා වෙනකන් හැමෝම මේ ඔරලෝසුවට ආදරය කරන්න පටන් ගත්තා. ඔයාලා දන්නවද? අදටත් අවුරුද්දකට මේ වගේ ඔරලෝසු මිලියන 3ක් විතර ලෝපුරා අලෙවි වෙනවා. හැබැයි මේ පුදුමාකාර ජනප්‍රියත්වයට හිතාගන්න බැරි අඳුරු පැත්තකුත් තියෙනවා. ඒකයි අපි මේකට ලෝකේ භයානකම ඔරලෝසුව කියන්නේ. 2000 දශකයේ මුල් කාලයේදී අල් කයිඩා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන මේ ඔරලෝසුව බෝම්බ පුපුරවන ටයිමරයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. ඇයි ඔවුන් මේකම තෝරාගත්තේ? මොකද මේ ඔරලෝසුව ඕනෑම රටක ඕනෑම කඩයකින් ඊටාම ලාභයට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සර්කිට් බෝඩ් එක ඊටාම විශ්වාසවන්තයි. ත්‍රස්තවාදීන් කලේ මේ ඔරලෝසුවේ සර්කිට් එක 9 වෝල්ට් බැටරියකට සම්බන්ධ කරලා ඊටාම ප්‍රබල බෝම්බ නිපදවන එකයි.
ලෝකප්‍රකට ත්‍රස්තවාදී නායකයෙක් වුණු ඔසාමා බින් ලාඩන් පවා නිතරම පැළඳ සිටියේ මේ කැසියෝ F91W ඔරලෝසුවයි. මේ නිසාම ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් යම් පුද්ගලයෙක් මේ ඔරලෝසුව පැළඳ සිටීම ත්‍රස්තවාදීකු විය හැකි ලක්ෂණයක් විදිහට පවා එක කාලෙක නම් කරලා තිබුණා. ත්‍රස්තවාදීන් විතරක් නෙවෙයි ලෝකේ ඉන්න දරුණුම සහ දක්ෂම හමුදා බලකායන් පවා අදටත් මේ ඔරලෝසුව පාවිච්චි කරනවා. මොකද අද කාලේ තියෙන නවීන ස්මාර්ට් වොචස් වලින් කෙනෙක් ඉන්න තැන ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුණත් මේ පුංචි කැසියෝ F91W එකෙන් කිසිදු සංඥාවක් පිට වෙන්නේ නැහැ. ඒ නිසා යුද භූමියේදී සොල්දාදුවෙකුට මේක මහා හයියක්. අනෙක් පැත්තෙන් බැලුවොත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් වැනි ලෝක ප්‍රසිද්ධ බිලියනපතියන් පවා තමන්ගේ ජීවිතයේ එක කාලෙක මේ ඔරලෝසුව පැළඳ සිටියා. ඔවුන් ඒකෙන් ලෝකෙට දුන්නේ අපූර්ව පණිවිඩයක්. මට රොලෙක්ස් එකක් ගන්න සල්ලි තිබුණත් මට අවශ්‍ය වෙලාව බලන්න විතරයි. මේක සැබවින්ම සෝබනය, ආඩම්බරය අභිබවා ගිය ප්‍රායෝගිකත්වයේ සංකේතයක්. අද කාලේ අපි රුපියල් ලක්ෂ ගණන් දීලා ගන්න Apple Watch එකක්, Samsung Watch එකක් අවුරුදු 2-3ක් යද්දී පරණ වෙනවා. හැමතිස්සෙම අප්ඩේට් ඉල්ලමින් වද දෙනවා. බැටරි බහිනවා. හැබැයි 1989 දී තිබ්බ ඒ සරල කැසියෝ F91W ඔරලෝසුවම අදටත් කිසිම වෙනසක් නැතුව අපිට කඩෙන් ගන්න පුළුවන්. කැසියෝ සමාගම මෙහි මෝස්තරය කවදාවත් වෙනස් කළේ නැහැ. මොකද ලෝකේ ප්‍රසිද්ධ නිර්මාණ නීතියක් තියෙනවා. නිර්මාණයක් සම්පූර්ණ වෙන්නේ ඒකට තව යමක් එකතු කරන්න දෙයක් නැති වුණාම නෙවෙයි. ඒකෙන් තවත් කිසිම දෙයක් අයින් කරන්න බැරි තරමටම සරල වුණාමයි කියලා. අන්න ඒ නීතිය මේ ඔරලෝසුවට උපරිමයෙන්ම ගැලපෙනවා. ඔයාලගේ ළඟත් මේ වගේ කැසියෝ ඔරලෝසුවක් කවදා හරි තිබුණා නම් ඒ සුන්දර මතකය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන්